වර්ෂයේ A-level physics paper එකේ 45 වෙනි ගැටලුව. හිස් බීකරයක පතුල මත ඇති සලකුණක් මතට චල අන්වීක්ෂයක් නාභිගත කර ඇත. දැන් අන්වීක්ෂය 1 සෙන්ටිමීටරකින් එස වූ විට නැවතත් එම සලකුණ මතම නාභිගත වී තිබීම සඳහා බීකරය තුළට කොපමණ ගැඹුරකට ජලය වත් කළ යුතුද? ප්‍රශ්නය මොකක්ද කියන්නේ? හිස් බීකරයක් තියනවලු. ඒ හිස් බීකරයේ පතුල මත සලකුණක් තියනවලු. ඒ සලකුණට චල අන්වීක්ෂයක් නාභිගත කරලා තියනවලු. දැන් මොකද්ද කරලා තියෙන්නේ? අන්වීක්ෂය සෙන්ටිමීටර් එකකින් ඉහළට ගෙනහිල්ලා. ඉහළට ගෙනහිල්ලා නැවතත් එම සලකුණම නාභිගත කරගන්න බීකරයට කොච්චර ගැඹුරකට ජලය වත් කරන්න ඕනද කියලා අහන්නේ. මෙන්න මෙතෙන්දී අපිට වැදගත්ම වෙන දේ තමයි දැන් අපි හොයාගන්න ඕන සත්‍ය ගැඹුර සහ දුෂ්‍ර ගැඹුර කියන්නේ මොකක්ද කියලා. හරිනේ. ඒක තමයි අපිට මෙතන මුලින්ම කරගන්න ඕනේ. අන්වීක්ෂ 1 සෙන්ටිමීටරකින් ඉහළට එසවූ විට නැවතත් එම ලකුණම දැක ගන්න ඕන. අන්න එහෙනම් ආපහු එම ලකුණම දැක ගන්න අවශ්‍ය වෙන උස 1 සෙන්ටිමීටර. එහෙනම් අපිට දුෂ්‍ර ගැඹුර විදියට ගන්න පුළුවන් මොකද්ද? 1 සෙන්ටිමීටර. හරිනේ. මං හිතනවා ඒක තේරුණා කියලා. අපි පේන්නේ 1 සෙන්ටිමීටර. චල අන්වීක්ෂයෙන් බලනකොට පේන්නේ 1 සෙන්ටිමීටරනේ. එහෙනම් අපිට දුෂ්‍ර ගැඹුර වෙන්නේ 1 සෙන්ටිමීටර. නමුත් නාභිගත වීම සඳහා බීකරය තුළට කොපමණ ගැඹුරකට ජලය වත් කළ යුතුද? ජලය ඇත්තටම වත් කරන්න ඕන. අන්න එහෙනම් සත්‍ය ගැඹුර වෙන්නේ ජලය වත් කරන්න ඕන ප්‍රමාණය. ජලයේ ගැඹුර. හරිනේ. ඒක තමයි මුලින්ම දැනගන්න ඕන. එහෙනම් මම හොයාගත්තා සත්‍ය ගැඹුර හොයාගන්න ඕන. දුෂ්‍ර ගැඹුර 1 සෙන්ටිමීටර. මේ දෙක හොයාගත්තා නම් මෙතනින් එහාට මේ ගැටලුව විසඳන එක හරිම සරලයි. අපි දන්නවා දුෂ්‍ර විස්ථාපනය සඳහා වෙන සූත්‍රය. මම ලියා ගන්නම් සූත්‍රය. දුෂ්‍ර විස්ථාපනය සමානයි T. T කියන්නේ ජල ස්තරයේ ඝනකම. මේ කියන්නේ සත්‍ය ගැඹුර. වාරයක් 1 යට n. මෙන්න මේක තමයි සමීකරණය. මේ සමීකරණය භාවිතා කරද්දී තව දෙයක් මතක තියාගන්න ඕනේ. මේ සමීකරණය අපිට භාවිතා කරන්න පුළුවන් දෙවෙනි මාධ්‍ය වාතය වෙන අවස්ථාවලදී විතරයි. මෙතෙන්දී පළවෙනි මාධ්‍ය වෙන්නේ ජලය, දෙවෙනි මාධ්‍ය වාතය. අන්න එහෙම අවස්ථාවලදී විතරයි මේ සමීකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ සමීකරණයට ආදේශ කරලා පිළිතුර ගමු. දුෂ්‍ර විස්ථාපනය 1 සෙන්ටිමීටර. අපිට හොයා ගන්න ඕන සත්‍ය ගැඹුර T. 1 අපිට දීලා තියෙන ජලයේ වර්ධනාංකය 4/3 කියලා. එතකොට 1/4/3 1 ගුණ කිරීම 3 ගුණ කිරීම 4. එතකොට 3/4යි. එතකොට 1 සමානයි T 1/3/4. ඊට පස්සේ 1 සමානයි T පොදු හරය ගත්ත 4. ඔයාලා විභාගයට ගිහිල්ලා සුළු කරනකොට මෙහෙම සුළු කරන්නේ නැහැ. පුළුවන් තරම් කෙටියෙන් සුළු කර ගන්න ඕන. මම මේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා තමයි මේ ඔක්කොම සුළු කරලා ගාන හදන්නේ. එතකොට 4න් 3ක් ගියාම 1යි. 1/4. එතකොට හරස් ගුණිතය දැම්මට පස්සේ T සමානයි කියලා එනවා මට 4 සෙන්ටිමීටර. එහෙනම් ජලය වත් කර යුතු ප්‍රමාණය කියන්නේ සත්‍ය ගැඹුර වන්නේ 4 සෙන්ටිමීටර. ඒ අනුව අපිට 45 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදියට ලැබෙනවා අංක 2. 46 වෙනි ගැටලුව. පදාර්ථ නිශ්චිත ප්‍රමාණයක් නියත ශීඝ්‍රතාවකින් රත් කළ විට එහි උෂ්ණත්වය θ කාලය t සමග වෙනස් වීම රූප සටහනෙන් පෙන්වා ඇති වක්‍රය මගින් ලබා දේ. මෙම වක්‍රයෙන් උකහා ගත හැකි පදාර්ථය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.
ඒ ප්‍රකාශය පදාර්ථයේ උෂ්ණත්වය සමග අවස්ථා විපර්යාසයක් පෙන්눔 කරයි. ඔව් අපිට ඒ ප්‍රකාශය නිවැරදි කියලා ගන්න පුළුවන්. ඇයි මම ඒක නිවැරදි කියලා ගත්තේ? අපිට මේ උෂ්ණත්ව කාල ප්‍රස්ථාරය බැලුවම පේනවා උෂ්ණත්වයේ සමග කාලය සමග උෂ්ණත්වය නියතව තියෙන අවස්ථාවක් තියෙනවා. ඇයි එහෙම උෂ්ණත්වය නියතව තියෙන්නේ? එතෙන්දී ලබා දෙන තාපය গুপ্ত තාපය විදියට තමයි තිබිලා තියෙන්නේ. එහෙනම් එහෙම গুপ্ত තාපය විදියට තාපය ලබා ගන්නේ පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් වෙන අවස්ථාවකදී. මොකද්ද গুপ্ত තාපය කියලා කියන්නේ? තාපය ලබා දුන්නත් පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව එකම උෂ්ණත්වයක පවතිනවා. එහෙනම් ඒ තාපයෙන් මොකක්ද ඒ වෙලාවේදී වෙන්නේ? ඒ වෙලාවේදී වෙන්නේ පදාර්ථය අවස්ථා විපර්යාසයකට භාජනය වෙන එක. ඒ අනුව අපිට ඒ ප්‍රකාශය නිවැරදි කියලා ගන්න පුළුවන්. B ප්‍රකාශය පදාර්ථයේ විලයන වාෂ්පීකරණ විශිෂ්ට গুপ্ত තාපය සඳහා විශාල අගයක් තිබිය යුතුය. අපිට බැලුව බැලමටම එකපාරටම මේ ප්‍රකාශය කියවුවම හිතෙන්නේ මේක නිවැරදි කියලා. හැබැයි අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මම ලියා ගන්නම් තාපය අපි ගන්න Q සමානයි ml වලින්. මෙතන L කියන්නේ විලයනයේ හරි වාෂ්පීකරණයේ හරි විශිෂ්ට গুপ্ত තාපය. M කියන්නේ ස්කන්ධය. L විශාල අගයක් වුණොත් Q විශාල වෙනවා. ඒ වගේම Q කුඩා අගයක් වෙලා M විශාල අගයක් වුණොත් ඒත් Q විශාල අගයක් වෙනවනේ. අන්න ඒ හින්දා අපිට පදාර්ථයේ විලයනයේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය සඳහා විශාල අගයක් තිබිය යුතුය කියලා කියන්න බෑ. තිබිය යුතුමයි කියන්න බෑ. මොකද තිබිය යුතුමයි කියන්න බැරි Q සඳහා බලපාන එකම සාධකය L නෙමෙයි. ඒ කියන්නේ විලයනයේ හෝ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය නෙමෙයි. ස්කන්ධය මතත් Q වෙනස් වෙන්න පුළුවන්. තිබිය හැක කිව්වනම් අපිට මේක නිවැරදි කියලා ගන්න තිබුණා. නමුත් තිබිය යුතුය කියන හින්දා අපිට මේ B ප්‍රකාශය වැරදි කියලා ගන්න වෙන්නේ. මොකද අපිට Q සඳහා බලපාන එකම සාධකය විලයනයේ හෝ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය නෙමෙයි. ස්කන්ධය විශාල අගයක් තිබුණත් අපිට Q සඳහා විශාල අගය ලැබෙනවා. ඒ හින්දා අපිට B ප්‍රකාශය වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟට C ප්‍රකාශය පදාර්ථ නියත වශයෙන්ම එහි නටන උෂ්ණත්වය ලබාගෙන ඇත. අපි ඒක හරියටම කියන්න දන්නේ නැහැනේ. අපි මෙතන කියනවා අවස්ථා විපර්යාසයකට භාජනය වෙලා කියලා. හැබැයි අපි දන්නේ ඒක විලයනයේ විශිෂ්ට গুপ্তතාවය නිසා වෙච්ච එකක්ද වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্তතාවය නිසා වෙච්ච එකක්ද කියලා. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ පදාර්ථය නියත වශයෙන්ම එහි නටන උෂ්ණත්වයට ලබාගෙන ඇත කියලා. ඒ හින්දා අපිට C ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඒ අනුව අපිට 46ට නිවැරදි පිළිතුර ගන්න වෙන්නේ ඒ පමණක් සත්‍ය වේ කියන පිළිතුර. ඒ කියන්නේ අංක 1.